අපි දැන් අඹ කඩන්න යන්නේ. මහප්පා දැන් ගල්. මේ පිහින්ඩෝනේ. පිහන්න. කඩවලින් පිහින්ඩෝනේ. කියලා වුණ අතට කොහොමද තිබ්බනේ? ඒවා. කෝ යාළුවනේ අපි දැන් අඹ කඩන්න යන්නේ. මහප්පා දැන් ගල් ගහට නගින්න යන්නේ. අපේ මේ තියෙන ලොකු ගහක් කරත කොළඹ ලොකු ගෙඩි. මේ ගොඩාක් ලොකුයි. නිකන් වැටි යනවා අපි මෙහෙ ගොඩක් වෙලාවට නැහැනේ. ඉතින් මේ තියෙන හස්බන්ඩ්ලා ගෙදර මේ ගොඩක් වෙලාවට අපි මෙහෙ නැහැ. ඉතින් ඒ නිසා කැලෑ වැදිලා චුට්ටක් තනකොළ වැදිලා යහපැත්තේ වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ අම්මගේ මල් වගාව. දැන් කැලෑ වැදිලා ටිකක්. අර ටික ගන්න. මේ යකා මල ගන්න ලස්සනයි. මොකද්ද නම එකේ? මොකද්ද? යකා මල. මේ තියෙන්නේ යකා මල. ඉතින් යාළුවනේ ඔයාලට අපේ channel එක තාමත් subscribe කරන්න බැරි වුණා නම් දැන්ම දුවලා ගිහලා subscribe කරලා යන්න වීඩියෝ එකට යන්න කලින්ම. ඉතින් දිගටම skip නොකර වීඩියෝ එකේම රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් බලමුකෝ ඉස්සරහට. ඉතින් මේ තියෙන්නේ හස්බන්ඩ්ගේ අම්මගේ මල් වගාව. ඉතින් ලස්සනටම තිබ්බා. අපි ඉතින් ජොබ් එකට යන නිසා ගාවට අම්මත් මේ දවස්වල මෙහෙ ගෙදර නැහැ. ඉතින් ඒ නිසා සුද්ධ කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. අපිටත් ටයිම් එකක් නැහැ. රැ වෙලානේ ගෙදර එන්නේ. ඉතින් ඒ නිසා ඔන්න ඔහොම ඉතින් කැලෑ වැදිලා තියෙන්නේ. අම්මටත් ඉතින් හරිම දුකයි. ලස්සන්ට එයා ඔක මේන්ටේන් කරගෙන හිටියා. හැබැයි ඉතින් දැන් නම් තනකොළ වැවිලා මල් නැහැ, සමහර ගස් නැහැ, මැරිලා ගිහිල්ලා. ඉතින් එහෙම තමයි. ඔන්න දැන් මහප්පා ගහ උඩට නැගලා ඉන්නේ අඹ කඩන්න. ඉතින් ගහ ටිකක් විතර උසයි. ඉනිමඟ තියලා අපේ පිටිපස්ස තියෙන ලොකු ගලක්. ඉතින් ඒ ගල උඩට නැගලා තමයි ඉනිමඟ තියලා කැඩුවේ. ඉතින් බලමු ඉස්සරහට. ලොකු අඹ තියෙනවා ඒ ගහේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති මේ ගෝණිය නම් දාලා තියෙන බිමට වැටුණු ඒවා. ඒව ගන්න බැහැනේ. ඉතින් ඒවා සවුතු වෙනවා. ඉතින් පැලුණා නම් බිමට වැටෙද්දි. ඉතින් ඒ ටික වෙන කරලා ගෝණිය තමයි තියලා තියෙන්නේ. ඉතින් හස්බන්ඩ් ඉන්නේ නම් කිරිඳිවැල. ඒ මාරම ලස්සනයි යාළුවනේ. ඉස්සරහට ලස්සන වීඩියෝ එකක් ගේන්නම්. ගහේ තියෙන විදියට. එයාට. උඩ අතටනේ. ඔව්. ඇයි ඒ? ඔව්. කොහොමද? කිරි වැක්කෙන නිසාද? හොද පහම පිරින්නේ. මෙහෙම තිබ්බොත් මේ පැත්ත එහෙම මෙයා දන්නේ නැහැ. කොහොමද තිබ්බහම ඕතලට තියන්න ඕනේ. ඔව් කෑවාගත් විතර ඔහොම තිබිච්චා කීකේ හිඳෙන්නේ. ඔව්. ඔතන හොදලා තියනවද? ඔව්. හොදලා මේ පිහින්ඩෝනේ. පිහන්න. කඩවලින් පිහින්ඩෝනේ. ඔව්. කියලා වුණ අතට කොහොමද තිබ්බනේ? ඔහොම. ගහේ තියෙන විදිහටම ආගෙන නැට්ට උඩ පැත්තට තියෙනවා. ඔව්. මේවා නම් ගෙඩි 3කට විතර වැඩි කිලෝ එකකට අල්ලන්නේ තියෙනවා. ඔව් අල්ලන්නේ බරයිනේ. ඔව් මේවා කිලෝ එකක්. මේ බලන්න මේ ගෙඩිය සයිස් එක. 350. ඔව් මේ මෙයා කන්නේ එන ගණන්නේ ඔය දිදී ගෑන්නේ. ඔව්. අනිත් එක ඕක හොඳ තෙල් බෙහෙත් ගහන්න නැති ඒවා. ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරන්න නැතුව තමයි මම මේ දාලා තියෙන්නේ. කිරි මිය වුණාට පස්සේ හොදලා ඊට පස්සේ කඩවලකින් පිහින්ඩෝනේ. හරි. අම්බ කඩනවා වීඩියෝ කරා.
කෝ මේ ඉන්නේ අපේ මහප්පා. මම ඔයා YouTube එකට දානවා. පේන්නේ නැහැ කෝ. මොන පෙන්නන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.